තරුණේ යහපත් සීට් එක වාඩිලා හිටපු අර දරුවා දිහා බලලා දරුවට මෙහෙම යුනික් කරලා අරගත්තා. දරුවා අඬන එක නවත්තනවා. මුල්ලා අඬන එක නවත්තනවා. නවත්තලා චුට්ටක් කියලා බලන්නේ එකපාරට මෙහෙම බලලා මොකෝ කියලා අර පදේ කියලා බය කරන්න කියලා අහනවා. මොකෝ බය කරන්නේ. හරි. ඒක දරා ගන්න බැරුව අර මිනිස්සේ ඊළඟ ස්ටේෂන් එකෙන් බහිනවා. ඒ තමයි දරුවෝ. දරුවෝ අපි වගේ විතර කල්පනා කරලා කියන්නේ බය කරනවා. රජුරුව හෙළුවෙන් යද්දී චිකේ රජුරුව හෙළුවෙන් කියලා ජන කතාවේ කියන්නේ රජුරුවන්ට සීතාම්බර ප්‍රවන්දනවා කියලා. රජ කෙනෙක් ඉඳලා රජුරුව කියනවා මට හොඳම ඇඳුම් අඳින්න කියලා. එතකොට රජුරුවන්ට හොඳම ඇඳුම් අඳ ගන්න මහ ගන්න බැරි වෙනවා පුරෝහිතයන්. දැන් ඉන්න අයියලා ඒ වගේම තමයි ඔය රටේ පාලකයෝ පාලකයන්ට උපදෙස් දෙන කට්ටිය ඔක්කොම එකට ගත්තාන් පස්සේ පාලකයන්ට උපදෙස් දෙන්න ඉන්නේ උන් තමයි ගඟේ යවන්නේ. හොඳ උදාහරණේ මිට කලින් හිටපු ජනාධිපතිවරයාට අත්වෙච්ච ඉරණම. රටේ පොහොර ප්‍රතිපත්තිය කියන එක හරියට හදන්න තියෙද්දි ඒ වෙනුවට කට්ටියම එකතු වෙලා දුන්නා නම් දැන් ඉතින් ප්‍රශ්නයක් නෑ අපි කොම්පෝස්ට් දානවා කියලා. ඒක එකපාරට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ලෝකේ කොම්පෝස්ට් වලින් 100%ක් ගොවිතැන්කට රටක් අදට නෑ. ඒක බෑ. ඒ උපදෙස් දුන්නේ නෑ. ආරක ප්‍රතිපත්තිය අරගෙන ගියා ගොවිතැනත් කඩාගෙන වැටලා එයාට උන්නේ හිටින්න නැති වෙනවා කියනකොට වැඩේ කරුවා. ඒත් මේවට අපිත් වගේ කරන්නේ. හරිද? ඒ වගේ අපි තේරුම් ගන්න ඕනේ අන්නේ කතන්දර ටික. ඊළඟට මේ දරුවගේ ලෝකෙ විචිත්‍රවත් කරනවා කියන එකේදී දරුවට වෙලාවෙන් කරන එක. දරුවව ගමන් බීමන් එක්කයි යන්නේ. දැන් ගමන් බීමන් කරනවා කියන්නේ මම ත්‍රිවිලර ගියන්ට හැමතිස්සෙම එක් කරගෙන යනවා. ඊළඟට මම හැමතිස්සෙම යන තැන දරුවෝ. ඒක නෙමෙයි මේ කියන්නේ. දරුවෝ කොහේ හරි පරිසරයත් එක්ක ඉන්න පුළුවන් තැන් වලට අරගෙන යන්න. මුහුදු වෙරළට දරුවව එක් කරගෙන යන්න. අපි මේ කල්පතර දිස්ත්‍රික්කයේ ඇතුළේ විශාල ප්‍රදේශයක් තියෙනවා අපිට ආවරණය කරගන්න බැරි වෙච්ච විශාලම තැන්. පාහිංගලට ගියොත් බුලත් සිංහල ලංකාවේ ලොකුම ගල් ගුහාව තියෙනවා. ඒ ලංකාවේ ලොකුම ගල් ගුහාව ඇතුලේ තියෙන ලංකාවේ ආදි මානවයාගේ ඉතිහාසය. එතනින් එහා පැත්තට ගිහිල්ලා මෝල්කාවේ ඉස්සර තොටුපලේ පාලම්පාවෙන් අපි එකට ඉන්නේ දැන් තොටුපල නෑ. දැන් පාලමක් තියෙනවා. එතනින් ඒගොල්ලන් කලවන්නට යනකම් ඇත හැකියි. දරුවන්ට කියා දෙන්න මේ කුරුදු පැලේ. දැන් අපිට තේ වැවෙනවා. මේ තමයි පොල් ගහ. මේ තමයි අපේ පරිසරයේ තියෙන බෙහෙත් පැලටි. අපි කවුරුත් අඳුරන්නේ නෑ. හැබැයි අක්කපාන කොලේ අඳුරනවා අර කොලෙන් බලාගෙන. මේවා දරුවන්ට කියා දෙන්න. දරුවන්ට චිත්‍ර අඳින්න පුරුදු කරන්න. දරුවොත් එක්ක කවි කතා බෙදා ගන්න. ඔන්න දැන් එතන තමයි මතුවෙන ප්‍රශ්නේ. අපි කියවන්නේ නැතුව කොහොමද දරුවන්ට කතන්දර කියලා දෙන්නේ? අපි කියවන්නේ නැතුව කොහොමද දරුවන්ට කියලා දෙන්නේ? ඒකට ප්‍රශ්න දැන් මම දන්නවා කොළඹ පොත්සාප්‍රදී මට හම්බ වෙන අම්මලා තාත්තලා ජන කතාව හොයනවා. ජනගී පොත් හොයනවා. ඇයි ඒ? ඉස්කෝලේ ගිහුවා ජනගී පහ කියාගෙන ඉන්න කියලා. දැන් කෝ ජනගී ටක් ගාලා කඩේට ගියාම කඩෙන් හදලා දෙනවා. මුදලාල්ලා හරි සූක්ෂමයි. දරුවන්ට ඕන හැමදේම මේගොල්ලෝ හදලා දෙනවා. අපි හරි පහසුයි කියලා අරගෙන යනවා. දරුවන්ට කුරුළු පිහාට දෙන්නේ කියපුවා අපි කඩේට ගිහලා කුරුළු පිහාට පැකට් එක අරන් එනවද නැද්ද? අරන් එනවා. හැබැයි මේ අපේ මේ වෙලේ ඇවිත්තාම අපිට ඔය අනුගානේ කොක් පිහාටක් හොයාගත්ත හැටි ගන්න. කපුටු පිහාටක් හොයාගත්ත හැටි ගන්න. හැබැයි අපි ඒ වුණොත් පිහාට නෑ. පිහාට පොතේ එකතු කරනවා කියලා ඔක්කොම පිහාට ටික කියනවා කියන එක නෙමෙයි. පරිසරයට දරුවා හොරු කිරීම මේක අරමුණ. ඒතර අපි ඒකෙදි දරුවට කියා දෙන දේවල් තියෙනවා. පුතේ මේ දරුවා කුරුල්ලෙන්ගෙන් වැටිච්ච පිහාටුවක්. එහෙම නැතුව අපි කුරුල්ලව අල්ලලා පිහාටු ගලවන්නේ නැහැ. ඔන්න අපිට එතකොට මතක් වෙන රත්තරන් බිත්තර ගන්න කිකිලික වඩබරු මිනිහා කතාව. නේද? මතකනේ අර කියන්නේ. රත්තරන් බිත්තර දාන කිකිලියෙක් ඉන්නවා. ඒකින්ද ඒ කිකිලි හැමදාම දෙනවා. එක දවසක් අපි රත්තරන් බිත්තර ගන්න කිකිලි බඩ බලන ඔක්කොම බිත්තර ටික ගැට ගන්න බලන්න බඩ බලනවා. දැන් මේ දරුවට ඒ කතාව කියලා දෙන අවස්ථාවක් අපිට. ඇයි පුතා රණියන්ෙන් හිටගෙන ඉන්නේ? අපිට දරුවන්ට කතන්දර හදලා දෙන්න පුළුවන්. නේද? අපි මේ අවස්ථාව ප්‍රයෝජන ගන්න හැම උඹ කරගෙන කටහරින්න හැම මගුල් වැඩ නැහැ. දරුවෝ නිහඬ කරන්න එපා. කතා කරන දරුවට කතා කරන්න දෙන්නේ. ඒ දරුවව නිහඬ කළොත් ඒ නිහඬතාවය තව කොහෙන් හරි පුරුලා යන්න පුළුවන්. කරදරයි තමයි සමහරවල්ලාට පාරෙදිත් අහනවා. මම එකක් කෝච්චියකට ඔය වගේම තාත්තට කොහොමද මේ තාත්තා වඩා ගන්න. අත වඩා කිව්ව දෙවි පාරනේ. ඉප්පෝ. කිව්ව තාත්තට ගාලා වඩා ගත්තා. හරි. ඒ දරුවා කියන්නේ නැති. ඒ දරුවා කියන්නේ මගේ පුතා මට මතකයි එකතරක් පාසල් වෑන් එකේ ගෙදර එනකොට දරුවාගේ ආච්චිත් ඉන්නවා. ආත්‍ය අද මාර වැඩක් වුණානේ මගදී මිනිහෙක්ව දාගත්තා මොකේකට මිනිහා එනකම් මුගේ අම්මට කියලා කොල්ලකුණ හොරටක් කියනවා. හරි. ගමේ ග්‍රාම දේවද බීලා වැටිලා ඉඳලා පාසල් වෑන් එකේ දාගත්තා. ඉතින් මිනිහා එනකම් කුණු හොරප කිව්වා. මගේ දරුවා කුණු හොරප ඉගෙන ගත්තා. ඉතින් මම එතකොට දරුවාට කියා දෙනවා පුතේ මෙහෙමයි ඔයාට කියන්නේ කුණු හොරප. ඕ අපි හැම වෙලාවෙම කියන්නේ නැහැ. එහෙම තමයි පුතේ මගේ තාත්තත් එහෙම තමයි මට කියා දෙනවා. දරුවන්ට සවන් දෙන්න. දරුවන්ට ඒවා කියා දෙන විදිහ අපි දැනගන්න. අපි කරන්නේ කන පැලෙන ගහන මොකට කියලා දරුවන්ට ටිකක් දාන එක. නැත්තම් තාත්තට කියනවා කියලා අම්මා කොඩුරු එහෙම කරන්න බෑ. දරුවෝ හරි අහිංසකයි. ඒ දරුවෝගේ අහිංසකකම නැති කරන්නේ අපි. දරුවන්ට ඒක පුරුදු කරන්න. දැන් අපි පාරේ යනකොට කොච්චර දේවල් අපිට දරුවන්ට කියයි. පාරේ මම සමහරලාට දැකලා තියෙන විශ්වාස කරන අම්මලා යනවා දරුවා වල්ලගෙන දරුවා පාර පැත්තෙන් අම්මා පාර අයින්නවා. අම්මා කෙනෙක් කියන්නේ උඹ කරන තාත්තා කෙනෙක් දරුවා පාරේ අයින්ෙන් අල්ලගෙන. ඒක වැරදි වැඩිම අනතුරක් වුණොත්
ඉස්සෙල්ලාම අම්මට හරි තාත්තට වෙන්න කියලා තමයි පාරේ යන්නේ කරා යන්නේ. පාරේ දකුණු පැත්තෙන් යන්නේ ඇයි කියන එක දරුවට කියා දෙන්නේ. ඇයි කහයින් පාර පනින්න ඕන කියන එක අපේ දරුවට කියා දෙන්නේ. කළුතර එක සැරයක් ඔය මේ පොලි ෆැමිලි කොන්ට්‍රැක්ට් එක ආවා. ඉස්සරහා තියෙන කහයි වෙන සුදු විලි. එක වයසක කාන්තාවක් එක